අයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න එහෙනම් අද මම ඔයාලට අරගෙන එන්නේ හරිම රස කෑමක්. කඩෙන් ගත්තා වගේම රහට ගෙදරදීම පරිප්පු වඩේ හදන විදිය අද මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් මේ වීඩියෝ ඉවර වෙනකම්ම බලලා ඔයාලත් හදලම බලන්නකෝ. වීඩියෝ මැද රස රහස් කීපයක්ම තියෙන නිසා ස්කිප් නොකර දිගටම බලන්න හොඳේ. මේ වගේ තවත් රස කෑම වට්ටෝරු පහසුවෙන්ම හදාගන්න හැටි ඉගෙන ගන්න අපේ නුවන්ස් යමි ෆුඩ්ස් YouTube නාලිකාව subscribe කරන්න ළමයි. මතක ඇතුව bell icon එකත් click කරන්න හොඳේ. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම මේකට ඕන කරන කඩල ටික මීට පැය 3කට විතර කලින් හොඳට පෙඟෙන්න දාලා තියෙනවා. ඔන්න පටන් ගන්නකොටම රස රහසක් කියන්නම්. මේ ටික පෙඟෙන්න දාලා පැය එකමාරක් වගේ ගියාම ලුණු ටිකක් එකතු කරලා ඉතිරි පැය එකමාර පෙඟෙන්න තියන්න. එතකොට පරිප්පු වලට හොඳට ලුණු රස එකතු වෙලා අපේ වඩේක රස වෙනවා. හොඳයි, එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය බලමු. කොංගවගත්තු කඩල පරිප්පු ග්‍රෑම් 500ක්, අමු මිරිස්, කරපිංචා, ලොකු ලූණු, බැදපු සූදුරු, ලුණු කුඩු, උඹල කඩ කුඩු. හොඳයි, මුලින්ම අපි මෙන්න මේ විදිහට අපේ ලොකු ලූණු ටික පොඩියට චොප් කරගමු. මම මේ පෙන්වන විදිහට හරිම ලේසියෙන් ඔයාලටත් පුළුවන් ඉක්මනින්ම ලුණු ටික චොප් කරගන්න. මම දැන් පොඩ්ඩක් වීඩියෝ වේගෙන් යවනවා. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන්ස් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට දිගටම අරගෙන එන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන්ස් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. මේ විදිහට කරපිංචා ටිකත් හීනෙට කපා ගන්න ඕනේ. අමු මිරිස් ටිකත් ඒ විදිහටම හීනෙට චොප් කරගමු. ඔයාට අවශ්‍ය සරහනුව අමු මිරිස් එකතු කරගන්න. දැන් අපි මේ කඩල පරිප්පු ටික මේ විදිහට බ්ලෙන්ඩ් කරගමු. කඩල ඇට ටිකක් ඉතුරු වෙන විදිහට මෙන්න මේ වගේ ප්‍රමාණයට බ්ලෙන්ඩ් කරගන්න. සම්පූර්ණයෙන්ම කුඩු වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න එපා. හොඳේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ රස රහසක්. අපි චොප් කරපු ලූණු ටික එහෙමම පරිප්පු එකට එකතු කරගන්න එපා. ඒ ටික මෙන්න මේ වගේ පොඩ්ඩක් වංගෙඩියකට දාලා කොටා ගන්න. ලූණු ටික ටිකක් තැලෙන්න ඕන. ලූණු ඉස්ම එතකොට එළියට එනවනේ. මේ ඉස්ම පරිප්පු එක මිශ්‍ර වුණාම හරි අපූර්ව රසයක් එකතු වෙනවා අපේ වඩේ වලට. ඊළඟට කරපිංචා ටිකයි අමු මිරිස් ටිකත් මේ විදිහට පොඩ්ඩක් කොටලා ගන්නවා. හරි. දැන් අපි අපේ බැදපු සූදුරු ටිකයි ලුණු කුඩු ටිකයි එකට කොටාගෙන මේ සේරම අපේ පරිප්පු මිශ්‍රණයට එකතු කරගමු. ඊට පස්සේ උඹල කඩ කුඩු ටිකත් මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. මෙතනදී පොඩ්ඩක් රසයම බලලා ලුණු මදි නම් එකතු කරගන්න. හොඳේ. මට නම් රස ඇති. අපි පරිප්පු පෙඟෙද්දි ලුණු ටිකක් දාගත්තනේ. ඒ නිසා හරි ගානට පරිප්පු වලට ලුණු රස හොඳින් එකතු වෙලායි තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් වඩේ ටික බෝල හදාගන්න. බලන්න අතේ ඇලෙන්නෙත් නෑ යාළුවනේ. එහෙනම් අපි දැන් වඩේ ටික මෙන්න මේ විදිහට බෝල හදාගමු. මම එතනදී වතුර භාජනයකුත් පැත්තකින් තියාගත්තා. හදිස්සියේ හරි අතේ ඇරුණොත් අත හොදලා තමයි ආයෙ ගුලි කරන්න ඕන.
හැබැයි මට නම් මේ වතුර භාජනය අවශ්‍ය වුණේ නැහැ. හරි පදමට පරිප්පු ටික කුඩු වෙලා තිබුණ නිසා අතේ ඇලුනේ නැහැ. මේ විදිහට අතේ ගුලි කරගෙන අල්ල මැදට තියලා පොඩ්ඩක් තලා ගන්න. එතකොට හරි ලස්සනට අපේ වඩේ එක හැඩ කරගන්න පුළුවන්. මම මේ ගුලි මෙන්න මේ ගානට තමයි හදාගන්නේ. ගොඩක් ලොකුවටත් නෙමෙයි, පොඩියටවත් නෙමෙයි. ඔයාලා කැමති ප්‍රමාණයකට මේ ගුලි හදාගන්න පුළුවන්. මම මේ හදන ප්‍රමාණයෙන් මට මේ මිශ්‍රණයෙන් වඩේ 80ක් විතර හදාගන්න පුළුවන් වුණා. හරි යාළුවනේ, මම මේ වඩේ ටික ඔක්කොම ගුලි කරගෙන ඉවරයි. දැන් නේනම් අපි වඩේ ටික බෙදගමු. මේ වගේ තාච්චියක් ලිපේ තියලා තෙල් එකතු කරගන්න. මතක තියාගන්න ගොඩක් ගින්දර දාන්න එපා. මද ගින්න තමයි වඩේ ටික බෙදගන්න ඕන. ගින්දර වැඩි වුණොත් ඉක්මනට වඩේ ටික කර වෙලා වටේ කර වෙලා යනවා. මැද අමුයෙන් තමයි කන්න වෙන්නේ. තව දෙයක්, වඩේ ටික තාච්චියට දාපු ගමන් හැදි ගහන්න යන්න එපා. ටිකක් බෙදුනට පස්සේ පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න ඕන. දෙපැත්තම හරව එකම පාටට බෙද ගන්න ඕනේ. මේ විදිහට මද ගින්දරේ වඩේ ටික රන්වන් පාටට වෙනකම් හොඳින් බෙද ගන්න. ක්‍රිස්පි ගතිය එනකොට ලිපෙන් බා ගන්න. මේ විදිහට අපි ඔක්කොම වඩේ ටික එමින් සැරේ බෙද ගමු එහෙනම්. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. ඊළඟට මම මේ වඩේ කන්න වියලි මිරිස් කරල් ටිකකුත් මේ විදිහට බෙද ගන්නවා. මේ වියලි මිරිස් කරල් බදින්න කලින් කෑලි කඩලා වතුර ටිකක් මේ වගේ දීසියකට දාලා ලුණු කුඩු හොඳින් එකතු කරලා පැය භාගයක් විතර පොඟව ගන්න. එතකොට අපි අර කඩෙන් වඩේ ගන්නකොට දෙන මිරිස් කරල් වගේම රහට මේ මිරිස් කරල් ටික බෙදෙනවා. මම කරපිංච ටිකකුත් බෙදගෙන මේ විදිහට ලුණු ටිකක් රවුමට කපා ගත්තා. දැන් මෙන්න මේ විදිහට සරසලා අපිට පුළුවන් අපේ වඩේ ටික මේසට යවන්න. ඔන්න යාළුවනේ, මම දැන් මේ වඩේ ටික කන්නයි යන්නේ. හරිම රසයි. බලන්න, මැදත් හරිම ගානට බැදිලා තියෙනවා. ඉතින් ඔයාලත් කෙලගිල ගිනින්නේ නැතුව හදාගෙන කාලා බලන්න. රස කොහොමද කියලා අපිටත් කියන්න හොඳේ. අමතක නොකර නුවන් යමි ෆුඩ් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම යාළුවන්ටත් share කරන්න හොඳේ. තවත් අපූර්ව කෑමක් අරගෙන එනකන් ගිහින් එන්නම් යාළුවනේ. රසයි.